හෙලෝ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම. so අද මම හදන්න යන්නේ මේ මාළු බිත්තර වලින් මේ තෙල් ටිකක් දාලා වගේ අපි නිකන් ටෙම්පරාදුවක් වගේ හදාගන්න පුළුවන්. හොඳට මාළු බිත්තර තියෙනවා නම් මේ මම මාළු බිත්තරයකට මම දාලා තියෙනවා මේ ඔයිස්ටර් මස්රූම් ටිකකුත්. අවශ්‍ය දේවල් සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන දේවල්ම තමයි. සුදු ලුණු, ඉඟුරු, එතකොට තුන පහ ටිකක්, කෑලි මිරිස් ටිකක්, තක්කාලි ටිකක්, ඒ වගේ දේවල් ටික තමයි අවශ්‍ය. ඉස්සෙල්ලාම කරගන්න තියෙන්නේ හොඳට තෙල් ටිකක් දාලා රත් කරලා මම මේ මාළු බිත්තර ටික හොඳටම මේ ඉස්සෙල්ලා සිය කරගන්න. ඒ කියන්නේ දෙපැත්ත දාලා හොඳට බාගෙට කුක් කරගන්න ඕනේ. මම සෝල්ට් පෙපර් ටිකක් විතරයි දැම්මේ. ඒකට ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් දාන්න මේකට තුන පහ අනලා එහෙම දාලා හොඳට සිය කරගන්න. නැත්තම් මේක කපනකොට එහෙම කුඩු වෙලා යනවා. ඒක නිසා මම මේ විදිහට සිය කරගත්තා. ඔය සිය කරගෙන ඉතින් පොඩ්ඩක් වහලා බාගෙට තැම්බිලා තියෙන මේ හොඳටම කුක් වෙලා නැහැ. සාමාන්‍ය ගාන 75ක් විතර කුක් වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ මම ඒක පැත්තකට අයින් කරගෙන ඒක මම කපා ගන්නවා පොඩි කෑලි වලට. මාළු බිත්තර බාගෙට තම්බලා වගේ මෙහෙම කපා ගත්තාම හොඳ රස තියෙනවා. ලුණු ටිකක්, සෝල්ට් පෙපර් අනම්මනම් ඒ අවශ්‍ය ටික දාගන්න. ඊට පස්සේ මම අවශ්‍ය ටෙම්පරාදුවකට අවශ්‍ය හැමදේම පාවිච්චි කරලා මෙතන තුන පහ, එතකොට රම්ප කරපිංචා, ඉඟුරු ටිකක්, සුදු ලුණු ටිකක් හොඳට ටෙම්පරාදුවට දාලා හොඳට තෙල් දාගන්න ඒ ටික. මම ඊට අමතරව මේකට විශේෂයෙන් ඇඩ් කරා ඕනේ වයිට් මස්රූම් වගේ. මස්රූම් ටිකක් දැම්මා. මස්රූම් අර සුදු ලුණු ටෙම්පරාත් කරලා ඉවරලා තමයි මස්රූම් ටික මම දැම්මේ. දාලා ඊට පස්සේ මම තුන පහ ටික එකතු කරා. ඔක්කොම තුන පහ ಜಾති කීපෙම. ඒකයි කෑලි මිරිස් ටිකයි, කහට් කුඩු ටිකයි, මිරිස් කුඩු ටිකයි හොඳට එකතු කරලා ඒක හොඳට මික්ස් කරගෙන ඒකත් පොඩ්ඩක් සෝට් වෙන්න අරින්න. ඊට පස්සේ මේ අපිට හොඳට ඒක සෝට් වුණාට පස්සේ තක්කාලි ටික දාන්න. තක්කාලි ටික කල්තිය දාන්න එපා. මොකද එතකොට අරක තැම්මෙන්නේ නැහැ. වතුර උනනවා ටක් ගාලා. දාලා ඒක හොඳට මම පොඩ්ඩක් වහලා තියලා තැම්බෙන්න දෙන්නේ. මොකද අර මස්රූම් ටික තැම්බෙන්න ඕනේ. නැත්නම් ඒක කුක් වෙන්න වෙලා යනවා මස්රූම් ටික. ඊට පස්සේ තක්කාලි ටික දැම්මා. තක්කාලි ටික දාලා හොඳට සෝට් කරගන්න. ඒකත් පොඩ්ඩක් තැම්බෙන්න තෙලා තියන්න. තියලා ඉවරලා මම අර කපාගත්තු මාළු බිත්තර ටික දාලා හොඳට මික්ස් කරගන්න. හරිම රසයි මේක. මේ විදිහට හදලා බලන්න ඕගොල්ලන්ට හම්බුන මාළු බිත්තර. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you very much.